right මේ වීඩියෝ එකෙන් මම කියන්න යන්නේ කොහොමද ගුරු විභාගයට ඇඩ්මිෂන් එක ඩවුන්ලෝඩ් කරගන්නේ කියලා. මුලින්ම මම කරන්නේ මුලින්ම ඔයගලන්ට කරන්න තියෙන්නේ ඇඩ්මිෂන් එක ඩවුන්ලෝඩ් කරගන්න. මෙන්න මේ තියෙන වෙබ්සයිට් එකට යන්න. දන්නවා අපි සාමාන්‍යයෙන් රජයේ විභාගවල ප්‍රතිඵල ඇඩ්මිෂන් එකම ඩවුන්ලෝඩ් කරගන්න යන්නේ donate.lk කියන වෙබ්සයිට් එකට. දැන් එතනට ගිහිල්ලා ටිකක් ඔකට වටෙන් යන්න තියෙන පහළට ගිහිල්ලා ඇඩ්මිෂන් කියන එකට ගිහිල්ලා යන වෙලාව යනවා. ඒ නිසා මෙතනින් මම දාලා තියෙනවා exam admission school admission කියන එක. මෙතනින් ගිය ගමන් යනවා individual admission card කියලා එනවා for exam candidates only. ඒ කියන්නේ මේ විභාගයට පෙනී සිටින අපේක්ෂකයන්ට තමයි මේ නිල් පාටින් තියෙන්නේ. කොළ පාටේ අදාළ වෙන්නේ නැහැ. ඒක ක්ලික් කරන්න. එතකොට එනවා select the examination. විභාගය තෝරන්න. එතනින් මේ box එකේ මේ ඉතලයේ එබුවම ක්ලික් කරාම එතනින් එනවා දැනට තියෙන මේ පවත්වන්න තියෙන විභාග. පාරල ගියම විභාග ටිකක් තියෙනවා. කලබල වෙන්නේ නැතුව ඔයගොල්ලෝ තෝරගන්න තියෙන්නේ මෙතන තියෙන දෙවෙනි එක. මම පොඩ්ඩක් කියවන්න. Competitive examination for the recruitment of graduates to the Sri Lanka Teachers Service for Sinhala, Tamil and English medium teacher vacancies in national and provincial schools of the island 2026. දැන් මේකටනේ අපි රෙජිස්ටර් වුනේ. ඒ නිසා ඔක සිලෙක්ට් කරගන්න. You say continue select the identification method. මෙතන ඔයගොල්ලන්ගේ NIC number එක ජාතික හිමිනපත් අංකය ඇතුල් කරන්න ඕනේ. මෙතන ඔයගොල්ලන්ගේ ID number එක ඇතුළත් කරලා ඊට පස්සේ මෙතන තියෙන මේ ටික් එක I have read and agreed with the terms and conditions. මම මේ කොන්දේසි වලට එකඟ වෙනවා කියලා ටික් එක දාන්න ඕනේ. ඒක දැම්මම පස්සේ මෙතන තියෙනවා I am human කියලා. මේක දාන්නේ රොබෝටික් නැත්නම් ඒ තාක්ෂණයෙන් ලොග් වෙලා මේව ඩවුන්ලෝඩ් කරන්න නැහැ කියන සාතිකය ගන්න. මේක ක්ලික් කරාම ඔයාලට මේ වගේ පින්තූර ටිකක් එනවා. මෙතන තමයි සමහරුන්ට හිර වෙන්නේ. මෙතන දැන් මෙතන තියෙනවා please click on everything smaller than the object shown. ඔකට මෙතන කියන කුඩා අයිටම් එකක් තෝරන්න කියලා. ඒකට වඩා කුඩා අයිටම් එකක් හරි. දැන් මේක කාටද තේරෙන්නේ නැත්නම් ඔයගලන්ට පුළුවන් ඒක මේක රිෆ්‍රෙෂ් කරන්න පුළුවන් මෙතනින්. එහෙම නැත්නම් ස්කිප් කරන්න. ස්කිප් කරාම තව එකක් එනවා. ඊළඟට එන්නේ ඒ වගේ එකක්. හරි. තව ස්කිප් කරන්න. දැන් තව මේක කොට පාස් එකක්. You can click on object that can be made with the machine shown. ඒ කියන්නේ මේ මහාන මැෂින් නිර්මාණය කරලා තියෙන දේවල් සිලෙක්ට් කරන්න. ඉතින් මම අඳුන් දෙකනේ වෙන මොකද නම තොරවසු ගන්න බෑ. කන්නඩි දෙක ගන්න බෑ. හෙල්මට් එක ගන්න බෑ. ඒ නිසා ඒක දාලා වෙරිෆයි කරන්න ඕනේ. ඕක වෙරිෆයි කරාම තමයි ඔයගොල්ලන්ට මෙතනින් ඩවුන්ලෝඩ් කියන ඔප්ෂන් එක දාන්න පුළුවන් වෙන්නේ. හරි ඩවුන්ලෝඩ් කියන ඔප්ෂන් එක දැම්මම එතනින් චුට්ටක් වෙලා යනවා. ඒක ආවට පස්සේ ඩවුන්ලෝඩ් again කියලා ගොඩක් වෙලාවට එන්නේ. ඒක ක්ලික් කරන්න ඕගන්න. ඊට පස්සේ ඔයාලට ඇඩ්මිෂන් එක එනවා PDF එකක් විදියට. මොකද ඇඩ්මිෂන් එක ඩවුන්ලෝඩ් කරගන්නේ. අර කලින් කියපු විදියට ගියොතින් දැන් බලන්න මෙතන වෙබ්සයිට් එකට මුලින් නම් ගියොතින් මේ වැඩේ ටිකක් අමාරුයි වෙලා යනවා. ඒ නිසා අර දීලා තියෙන link එකෙන් යන මොනවා හරි ප්‍රශ්න දෙනවා නම් ඒගොල්ලෝ කියනවා do not hesitate to call us on කියලා 01127852230. මේ 01123278 30 අංකයට කෝල් එකක් දෙන්න කියලා තියෙනවා. ඉතින් මම හිතනවා මේක පහසුයි කියලා හැමෝම පරිදාරින් ඉන්නේ. මේක ඩවුන්ලෝඩ් කරගන්න හැමෝටම පහසුයි. නමුත් භාෂාව පිළිබඳ ගැටලු තියෙන අය ඉන්න පුළුවන්. ඒ ගැන අපි සහ කම්පැනි හිතන්න ඕනේ. ඒකයි මම මේ උදව් කරන්නේ. ඉතින් කාටද ගැටලුවක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. ඔයගලන්ට පුළුවන් ඒක විසඳ ගන්න. වැඩි වෙලාවක් යන්නේ නැහැ. මේක මේ වෙලාවේ දැන් අද මයි 13 පාන්දර තමයි මේක දාලා තියෙන්නේ ඇඩ්මිෂන් එක. ඒ නිසා
මේලා ට්‍රැෆික් එක වැඩි ඔන්ලයින්. කට්ටිය ඩවුන්ලෝඩ් කරනවා මොකද? හරි එහෙනම් මේක ඩවුන්ලෝඩ් කරගන්න ඇඩ්මිෂන් එක සාතික කරගන්න වෙනවා ඔයගලන්ට ඊළඟට. සාතික කරගන්න ඒ අදාළ නියෝජිතයන්ගේ නම් තියෙනවා ඒ නිලධාරීන්ගේ සමාවෙන්න. ඒගොල්ලන්ට ඉතින් සාතික කරගෙන ඔයගලන්ට තියෙන ණය විදිය කරගන්න උදෑසනම අදාළ විභාග ශාලාවට යන්න ඔයාලගේ ඒ අදාළ පාසලේ නම Google එකේ සර්ච් කරන්න. එහෙම නැත්නම් ChatGPT Gemini වගේ AI එකකින් සර්ච් කරලා බලන්න. එතනින් පැහැදිලිව යන්න ඕනේ පාර බස් එක පවා කියනවා. පාර අයින ඉස්කෝලේ තියෙන ඇතුළත කිලෝමීටර ගාන හැම එකම කියනවා. ඒ නිසා එතනින් හොයාගන්න කලබල වෙන්න දෙයක් නැහැ. මොකද අවසාන මොහොතේ ගොඩක් වෙලා ගන්න මේ මගේ ඉස්කෝලේ හොයාගන්න බෑ. මේ වගේ ඉතින් ගොඩක් හරින්නේ මේ පෞල් ජීවිත ගත කරන අය ඉන්නේ නේද? ඒ කියන්නේ විවාහකාරය දරුවෝ ඉන්න අය. ඒක ගැන හිතන්න ඕන නිසා කලින්ම දැන් අද මම 14නේ 13නේ sorry අදම සර්ච් කරන්න හොයන්න යන්න දෙන රූට් එක මොකද්ද? බස් එක කියන එකද පහසු, ත්‍රිවිල් එක කියන එකද පහසු? ඒ ඔක්කොම අදම ඩිසයිඩ් කරන් තීරණය කළා තැන් හොයාගෙන ඇඩ්මිෂන් ලයින් කරගෙන ඊට පස්සේ ඊට කලින්ම කරගන්න. අද හෙට මේ දෙක කරගන්න කාල දාන්න නැතුව ඊට පස්සේ ඔයගොල්ලෝ සුපුරුදු පරිදි පාඩම් කරගන්න. ඉස්සෙල්ලාම උදේ 9 ඉඳලා 10 වෙනකන් තියෙන්නේ ඇපිටියුඩ් ටෙස්ට් එක. ඒ කියන්නේ ඇපිටියුඩ් කියන්නේ මේ සාමාන්‍ය දැනීම නෙමෙයි ගණිත ගැටළු ප්‍රශ්න පත්‍රය IQ කරගෙන ඊට පස්සේ හවස් වල ඉන්ටර්වල් එකකින් පස්සේ 11 ඉඳලා 12 වෙනකන් තියෙන්නේ GK නැත්නම් ජෙනරල් නොලෙජ් සාමාන්‍ය දැනීම. මම තමයි එක පැයක ඉන්ටර්වල් එකක් දෙනවා. ඒ නිසා දැම්ම ඇඩ්මිෂන් ලයින් කරගෙන යන්න දෙන දන හොයාගෙන නිවිහැනෙන්න වැඩේ කරගන්න. එන හැමෝටම ජය. හැමෝම ගුරුුරු වෙලා නැවත හමු වෙමු. එහෙනම් හැමෝටම ස්තුතියි.